අපේ මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ධනය වාසනාව උදා කරන ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන විවිධ ක්‍රම ගෙනහල්ලා ඒව ගැන අනාවරණය කරන්න. මේ සමහර දේවල් ඇත්තට මමත් කරලා ඉතාම හොඳ ප්‍රතිඵල ලබපුවා. සහ මම දන්න කියන අනෙත් අය මේවා කරලා සාර්ථක වෙච්ච ඒවා තමයි මම ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ. නිකම් පොතක පතක හෝ කොහේ හරි තිබුණාට කවුරු හරි කිව්වට එහෙම ඒව නෙවෙයි මේවා. මේවා මම කරලා මට ධනය වාසනාව ලැබිච්ච ඒවා. ඒ කියන්නේ මම හිටපු තැන ඉඳලා මං ටිකක් හරි ඉහළට ආවනම් මේවා කරලා අන්න ඒ වගේ ඒවා මේ තමයි මම මේ channel එකට යොදාගන්නේ. ඊළඟට මගේ යාළුවෙක් හිතවතෙක් කවුරු හරි කරලා ඒක එයාට හරි ගියා නම් අන්න ඒ ක්‍රමේ තමයි මම මේ අන්න ඒ වගේ ක්‍රම තමයි මම මේ ඔයාලට අරගෙන එන්නේ. එතකොට මේවා මේ ඇත්තටම මේ කියන්නේ අපේ මානසික බලපෑම මේකට තියෙනවා. ඒ කියන්නේ අපි කරන දේ ගැන ලොකු විශ්වාසයකින් කරන්න ඕන. නිකන් ආවට ගියාට නිකන් ඕකත් කරලා බලනවා කියන අදහස නැතුව නිතරම මේක මට හරියනවාය කියන එක දැඩිව හිතට අරගෙන කරන්න ඕන. එතකොට මේ ඇත්තට මේවා ඉෂ්ට වෙනවා. මේ කෙම් ක්‍රමය යුරෝපයේ රටවල කරන එකක්. එංගලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ස්වීඩනය වගේ රටවල් වල මුදල් ආකර්ෂණය කර ගැනීමට ඊළඟට ගෙදරට සෞභාග්‍ය උදා කරගන්නත් නිතර කරන එකක්. මේ කෙම් ක්‍රමය මම අවුරුද්දකට වැඩි කාලයක් කරනවා. මට සතුට වාසනාව ධනය සැනසීම ළඟා වෙලා තියෙනවා. ඒ නිසා මේක මම අත්හදා බලපු දෙයක්. ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ කුඩා බේසමක් හෝ පිඟානක්, පොල් තෙල් පහනක්, මල් කීපයක්, කුරුඳු තෙල් හෝ පැංගිරි තෙල් බිඳු කීපයකුත් අවශ්‍යයි. මුලින්ම ඔබ සපයාගත් කුඩා බේසම හෝ පිඟාන මැද මැටි පහන තබා දල්වන්න. ඊට පස්සේ බේසම හෝ පිඟානට පිරිසිදු ජලය තරමක ප්‍රමාණයක් යොදන්න. දැන් මේ ජලය මතටම මල් කීපයක් දමන්න. මේ සඳහා රෝස මල්, පිච්ච මල්, සමන් පිච්ච මල් වගේ කුඩා මල් තමයි වැඩිපුරම යොදාගන්නේ සහ යොදාගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි භාජනයේ මහා දැවැන්ත එකක් නෙමෙයිනේ, පොඩි භාජනයක් නේ ගන්නෙ. ඒ නිසා කුඩා මල් යොදාගන්න. දැන් ඔය අයර්ලන්තේ, ජපානයේ වගේ ඒ රට රාවේනික කුඩා මල් යොදා ගන්නවා. දැන් අපේ රටේ නම් ඉතින් ඔය සමන් පිච්ච, ඉද්ද පිච්ච වගේ ඒවානේ තියෙන්නේ. රෝස මල් වගේ, පොඩි රෝස මල් වගේ. එතකොට ඒවා යොදා ගන්න. දැන් මේ පහන ඔබේ නිවසේ ගිනි කොන දිශාවට කෙලින් තියන්න. නිවස මැද සාලේ තියන්න පුළුවන්, කාමරයක තියන්න පුළුවන්, කාර්යාලයේ මේ පහන දල්වන්නත් පුළුවන්. ගිනි කොන දිශාව හොයාගන්න ඉතින් මාලිමාවක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. දැන් හැම ෆෝන් එකකම වගේ මාලිමාව තියෙනවා. ඒ නිසා ෆෝන් එක ඔන් කළා ඒකෙන් මාලිමාව හොයාගන්නත් පුළුවන්. එතකොට ඒකෙන් ගිනි කොන දිශාව හොයාගන්න. දැන් මේ පහනේ තෙල් මතට කුරුඳු තෙල් බිඳුවක් දමන්න. කුරුඳු තෙල් නැත්තම් පැංගිරි තෙල් බිඳුවක් යොදන්න. මේ පහන දිනපතාම දල්වන්න. ඒ සඳහා ඕනෑම වෙලාවක් යොදා ගන්න පුළුවන්. මේ දින 3ක් එක දිගට කරන්න. අනිවාර්යයෙන්ම ඔබට දවසින් දවස පුංචි යහපත් දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඔබේ ප්‍රධාන බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. ඒක ස්ථිරයි.